සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Samsung M01 Core ෆෝන් එකේ ඔයාලා මේ දකින ලොක් එක. මේකට ගොඩක් අය කියන්නේ FRP ලොක්. කියන්නේ FRP ලොක් එක. මේක වැටෙන්නේ ඔයාලා අලුතෙන් ෆෝන් එකක් ගත්තාම ඒ ෆෝන් එක Google account එකක් ඇඩ් කරන්න ඕන. Google account එකක් ඇඩ් කරන්නේ app download කරන්න. ප්‍රධානම කාරණාව app download කිරීමට තමයි Google account එකක් ඇඩ් කරන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම ඕනම Android user කෙනෙක් Google account එක හදන්නම ඕන. අනිවාර්යයි ඒක. එතකොට තමයි app download කරන්න පුළුවන්. එතකොට මේ ලොක් එක මේ විදියට වැටෙන්නේ කොහොමද? මේ ලොක් එක මේ විදියට වැටෙන්නේ සමහරක් අය දන්නේ නැතුව බටන් වලින් රීසෙට් කරනවා. ෆෝන් එකේ මම ඔයාලට පෙන්නන්නම් ෆොටෝ එකක්. මේ බලන්න. මෙන්න මේ විදිහට අර අපි බටන් තුන ඔබාගෙන ඉඳලා ඉස්සර ලොක් ඇරිය වගේ මේ වල දැන් ලොක් අරින්න බෑ. එහෙම රීසෙට් කරාට ලොක් එක ඇරෙන්නේ. අපි එහෙනම් දැන් බලමු ලොක් එක අරගන්නේ කොහොමද කියලා මේකේ. මම දැන් මෙතන මේ Samsung M01 Core ෆෝන් එකක් හින්දා Samsung වලට විතරයි ඔය කෝඩ් එක වැඩ කරන්නේ. තරුවයි #0.0 බලන්න තරුවයි #0.0 සමහර Samsung ෆෝන් තියෙන ඔය කෝඩ් එක වැඩ කරන්නේ නැති ඒවාත් තියෙනවා. ඒවත් මම ඉදිරියේදී කියලා දෙන්නම්. දැන් බලන්න M01 ෆෝන් එකේ M01 Core ෆෝන් එකේ ලොක් එක අරින විදිය. මෙන්න මේක තමයි software එක. මේ software එක මම ඔයගොල්ලන්ට වීඩියෝ එක අවසානයේදී ලබා දෙනවා. ෆ්‍රී ලබා දෙන්නේ. මේකේ තියෙනවා Samsung, Xiaomi, LG, Android, Qualcomm, MediaTek. ඔය තිබුණාට ගොඩක්ම සපෝට් කරන්නේ Samsung වලට තමයි. ඉතින් අපි මන්නම් ගොඩක් භාවිතා කරන්නේ Samsung ෆෝන් වල ලොක් කඩන්න තමයි. ඔයාලට මේකේ ලොක් එක අයින් කරගන්න හොඳට data transfer වෙන USB කේබල් එකකුත් අවශ්‍ය වෙනවා. ඒක මැෂින් එකට ප්ලග් කරලා ෆෝන් එකට ප්ලග් කරන්න ඕනේ පෙන්නපු විදිහට. ඒ ප්ලග් කරාම ඔතනින් පෙන්නනවා පෝට් එක. ඔන්න එතනින් පෙන්නන්නේ පෝට් එක. ඒතකොට ෆෝන් එක අරගෙන තියෙන්නේ මැෂින් එකට. බලන් ඉන්න වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ස්කිප් එක තැනක් හරි ස්කිප් වුණොත් ඔයාලට මිස් වෙන්න පුළුවන් මොකද. ඔන්න බලන්න මේකේ Android 10 version එකක් තියෙන. මේකේ Android 10 තමයි වැඩ කරන්නේ. දැන් Android 15 වෙනකන් තියෙනවනේ. මේක වැඩ කරන්නේ Android 10. මේ software එක වැඩ කරන්නේ ගොඩක් දුරට Android 10 වලින් පල්ලෙහා තියෙන ෆෝන් වලට තමයි Samsung ෆෝන් වලට වැඩ කරන්නේ. බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. මම මේ කරන විදිහටම කරොත් ඔයාගේ ෆෝන් එක අන්ලොක් කරගන්න පුළුවන්. එහෙනම් මම නවතිනවා. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. දැන් ඔන්න අපේ ලොක් එක අන්ලොක් වෙලා තියෙන්නේ. කොහොමත් ෆෝන් එක ඔෆ් වෙලා ඔන් වෙලා චූටි වෙලාවක් යනවා ෆෝන් එක ඔන් වෙන්න.
ඔන්න දැන් අපේ වැඩේ සාර්ථක වෙලා තියෙන්නේ. මං හිතනවා ඕගොල්ලොන්ට මං කියලා දීපු දේවල් තේරෙයි කියලා. ඒ වුණාට මේක ඉගෙන ගන්න දේවල් නම් සෑහෙන්න තියෙනවා තව. මට කියන්න පුළුවන්, මට ඔයගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් සරලම විදියට තමයි කියලා දුන්නේ. මම තවත් මේ වගේ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. මාව subscribe කරලා තියාගන්න. thank you.